welcome back to my channel. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මගේ නම මල්ෂා. මම ඔයාලවත් හරිම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් කොහොමද මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මම හිතනවා මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අද මම අරගෙන ආවා මට නිමාඩු දවසට මම කොහොමද මගේ උදේ කාලේ ගත කරන්නේ කියලා. නිමාඩු දවසක් කියන්නේ මට මේ දවසම වැඩ නැති දවසක් නෙමෙයි. අද මම ටිකක් 12න් 1න් වගේ පස්සේ තමයි මගේ වැඩ ටික තියෙන්නේ. ඒ නිසා මම හිතුවා අද උදේ වරුව මම වෙනුවෙන් ගත කරන්න ඕනි කියලා සහ මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩාක් වෙලාවට මට නිමාඩු දවස් හම්බෙනවා හරිම අඩුයි. ඒකට හේතුව මම ජොබ් එකක් කරන්නේ නැහැ. හැබැයි මම බිස්නස් වගේක් කරනවා. අනික අපේ කඩේ ඉන්න ඕනේ. අන්න ඒ නිසා මම ගෙදර ඉන්නවා ගොඩාක් අඩුයි. මොකද අපේ ගෙදරයි කඩේ තියෙන තැන් දෙකක. ඒ නිසා ඉතින් ගෙදර ඉන්න වෙන ප්‍රමාණය හරිම අඩුයි. එතකොට තමයි මම ගොඩක් වෙලාවට vlogs එහෙම ගේන්න පරක්කු වෙන්නේ. මොකද මට ගෙදර ඉන්න ටයිම් එකක් නැහැනේ. vlogs එහෙම edit කරගන්න අමාරුයි කඩේට ගිහපුවාම. ඒ නිසා නැත්තම් ගෙදර ඉන්නවා නම් ඔයාලට මට vlogs එක දිගට ඕන තරම් අරන් එන්න පුළුවන්. ඒක තමයි ඉතින් හේතුව. අද කොහොම හරි මේ මම ටිකක් තවල් වෙලා යනවා කියලා හිතුවා. මොකද මට පොඩි වැඩ වගේකුත් තියෙනවා ගෙදර කරගන්න. සහ අද මට හිතුණා මේ මම වෙනුවෙන් චුට්ටක් කාලේ වෙන් කරන්න ඕනි කියලා. මොකද මට ගොඩ දවසකින් මූණට පැක් එකක් දාන්න බැරි වුණා, ස්ක්‍රබ් එකක් කරන්න බැරි වුණා, ඔය මුකුත් කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මං හිතුවා අද කොහොම හරි ඒ ටික කරගන්නවා කියලා. කාමරේ ලොකුවට හැඩි වෙලා තිබුණ නැහැ. හැබැයි ඩ්‍රෙසින් ටේබල් එක චුට්ටක් හැඩි වෙලා තිබුණා. මොකද මම ඊයේ පොඩි ගමනක් ගියා. මේ ඔක්කොම හැඩි වෙලා තිබුණේ ආව ගමන් ආයෙ නිදාගත්ත අස්කරෙත් නැහැ. ඉතින් උදේ නැගිටලා ඇඳ එහෙම හදලා කාමරේ අස් කරලා ඊට පස්සේ අද අපේ අම්මා තුදෙන්න ගියා. ඒ නිසා මම මිදුල අතු ගාලා ගේ අතු ගාලා වැඩ ටිකත් ඔක්කොම කරලා තමයි මගේ කාමරේ ඔය අස් කරන ටික අස් කරන්නේ. ඒ ටික විතර අස් කරන්න තියෙන. ඊට පස්සේ මම වෙනුවෙන් අද පොඩි වෙලාවක් වෙන් කරගන්නවා. සහ ඊට පස්සේ දවස්වල ප්ලෑන්ස් ටිකත් මට හදන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් මම හදන්න ඕනේ. ඉතින් කොහොමද ඔයාලගේ නිමාඩු දවස ගත කරන්නේ? දවසම නිදා ගන්නවද? නැත්නම් සැලොන් යනවද? නැත්නම් ගෙදර ඉඳලම ඔයාට ට්‍රීට්මන්ට් කරගන්නවද? මොකද කරන්නේ? අපි අපේ නිමාඩු දවස් අනිවාර්යයෙන්ම හරිම අර්ථවත්ව ගත කරන්න ඕනේ. මොකද නිමාඩු දවස කියන්නේ අපිට ඊළඟ වැඩවලට යන්න ලොකු එනර්ජි එකක් හදාගන්න පුළුවන් දවසක්. ඉතින් ඒ දවස හරිම ලස්සනට අර්ථවත්ව ගත කරොත් අපිට පුළුවන් ඊළඟ දවසට හරිම හොඳින් මුහුණ දෙන්න. ඔන්න මම ඔයාලා ගොඩාක් අය කිව්වන මගේ රූම් ටුවර් එක අරන් එන්න සහ මගේ රූම් එකේ තියෙන ඔය එක අයිටම්ස් ගත දැන් කියන්න කියලා. ඔන්න ඉතින් මම කලින් වීඩියෝ එකෙන් ඔයාලට ඒ ඔක්කොම ටික අරගෙන ආවා. සහ ගොඩාක් අය ඒක බලලා තිබුණා, කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් මේ ඔක්කොටම ගොඩාක් thank you. ඒ වගේම තමයි සමහර අය කියලා තිබුණා එයාලටත් මම වගේ ලස්සනට කාමරේ හදාගන්න ඕනේ එහෙම කියලා. ඉතින් මම ඔයාලට දැන් කියන්නම් ඇත්තටම මගේ කාමරෙත් මම එකපාරම හදාගත්තේ නැහැ. ඉතින් මමත් හිමීට සල්ලි එකතු කරලා මට පුළුවන් විදිහට තමයි මගේ කාමරේ හදන්න ගත්තේ. එකපාරම ඔක්කොම අයිටම්ස් ගෙනල්ලා එහෙම හැදුවේ නැහැ. හිමින් එක දේවල් ගෙනල්ලා තමයි මම හදාගත්තේ. ඉතින් එහෙම තමයි අපිට හැමදේම එකපාරම ලබා ගන්න බෑ. සමහර දේවල් වලට කාලය ගත වෙනවා. ඉතින් මේ කාලයත් එක්ක අපිට පුළුවන් විදිහට තමයි අපේ දේවල් අපි කරගන්න ඕනේ. ඉතින් ඔයාලත් පොඩිම හරි හීනයක් තියාගෙන ඒ හීනේ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට පුළුවන් අපිට ඒ හීනෙට හිමින් ළඟා වෙන්න. මම මේ vlog එක edit කරද්දී අපිට වහිනවා. ඒ නිසා ඔයාලට සද්ද බද්ද ඇහි ඒව ගණන් ගන්න එපා. හරිද? අද මට හිතුණා පොඩි දෙයක් ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. මොකද දන්නවද? සතුටේ නීතිය. මොකද්ද මේ සතුටේ නීතිය කියන්නේ?
හරි අද මම ඔයාලට මේ කියලා දෙන්න යන්නේ සතුටේ නීතිය ගැන. සතුටේ නීතියට රහස් ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් මම අද ඒ ක්‍රම ටිකක් ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය තමයි අනිත් අය මං ගැන මොනවා හිතයිද කියන එක. අපේ මේ ජීවිතේ අපිට හැමෝම සතුටු කරන්න බෑ. ඉතින් කවුරු මොනවා කොහොම කිව්වත් ඔයාට හිතනවා නම් ඔයාගේ හිතට හරියටම හිතනවා නම් ඔයා මේ කරන දේ හරි කියලා ඉතින් අනිත් අය ගැන හිතන්න එපා. ඔයා ඒ දේ කරන්න. මොකද අපිට අනිත් අය ගැන හිතියොත් එහෙම අපිට අපේ ගමන යන්න වෙන්නේ නැහැ. සතුට නීතියේ තියෙන ඊළඟ රහස තමයි පරණ වැරදි සහ පසුතැවීම්. අතීතයේ වෙලා තියෙන දේවල් ඒවා වෙලා ඉවරයි. අපිට ඒවා වෙනස් කරන්න කවදාවත් බැහැ. අපේ අතින් ඒ වුණ වැරදීම් හැම වෙලේම හිත පසුතැවෙනවට වඩා ඒවා අමතක කරලා ඒ වුණ වැරදි වලින් පොඩි හරි පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්නේ. නැතුව ඒ ගැන හිත හැම වෙලේම පසුතැවී හිටියොත් එහෙම අපිට වෙන්නේ අතීතයත් එක්ක ජීවත් වෙන්න විතරයි. අපිට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ඒ වුණ වැරදි වලින් පාඩමක් ඉගෙනගෙන ආයේ ඒ වැරද්ද වෙන්න දෙන්නේ නැතුව ලස්සනට අපේ ඉදිරි අනාගතය හදාගන්න එක තමයි අපි කරන්න ඕනේ. මේ සතුට නීතියේ තියෙන ඊළඟ රහස තමයි අනිත් අයත් එක්ක තමන්ව සැසඳීම. මේක නම් කරන්න හොඳම නැති දෙයක්. මේකෙන් අපේ සතුට සෑහෙන නැති වෙනවා. අනේ යාට අරක තියෙනවා, අනේ යාට මේක තියෙනවා. ඇයි මට ඒ දේ නැත්තේ? ඇයි මට ඒ දේ ලබා ගන්න බැරි? මෙන්න මේවා ගැන හිතියොත් එහෙම අපිට කවදාවත් අපේ සතුට නම් තියාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ සැසඳීම කියන දේ ජීවිතේට වැදගත් නැති දෙයක්. ඉතින් ඒකෙන් වෙන්නෙම අපි ටික පරිහානියට යන එක විතරයි. ලොකුම දේ තමයි මේ සෝෂල් මීඩියා වලින් වැඩිපුරම වෙන්නේ ওই දේ. අපි සෝෂල් මීඩියා බලන්න ඒවල තනිකරම තියෙන්නේ අපිට නැති දේවල් අනිත් අයට තියෙනවානේ. ඉතින් අපි ගන්න ආස දෙයක් අනිත් අයට තියෙනවා. ඉතින් අපි හැම වෙලේම කරන්නේ සසඳන එක. ඉතින් මේ සසඳන එක නැති වුණොත් එහෙම අපි හිතනවට වැඩිය සෑහෙන දුරක් අපේ ජීවිතේ යන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සසඳන එක නැති කරගන්න. හැම වෙලේම අනිත් අය ගැන අනිත් අයට තියෙන දේවල් ගැන හිත ඉන්නේ නැතුව මන්ට තියෙන දේ සෑහීමටපත් වෙලා ගමන යන්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවද සතුටේ නීතියේ මේ රහස් කොච්චර වැදගත්ද කියලා? ඉතින් මේ සතුටේ නීතියට තව රහස් දෙක තුනක් තියෙනවා. මම ඒවත් ඉස්සරහට හිමීට කියන්නම්. මම අද මේ ලියන්නේ මට ඊළඟ දවස් දෙක තුනේ තියෙන වැඩ ටිකයි ඊට කියන්නේ අද දවසට කලින් දවස්වල ටිකක් මට දුක හිතෙන දේවල් දෙක තුනක් වුණා සහ සතුට හිතෙන දේවල් වුණා. අන්න ඒ ටික මට ලියා ගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් අද මම මේ ටික ලියනවා මොකද අද මගේ ෆ්‍රී දවසනේ. ඒ නිසා මට හිතුණා ඒ ටිකත් ලියන්න ඕනි කියලා. ඉතින් ඒ ටික තමයි මම මේ දැන් ලියන්නේ. හරිම නිදහස් මම හරිම ආසයි මේ වගේ තනියම ගෙදරට වෙලා කාමරයට වෙලා මගේ හිතට එන හැම සිතුවිල්ලක්ම ඔහේ ලියන්න. ඉතින් ඒකෙන් ගොඩාක් වෙලාවට මගේ ඔළුවේ තියෙන බර සෑහෙන්න අඩු වෙනවා. මම මොන ප්‍රශ්නක හිටියත් මට ඒ ප්‍රශ්නෙන් ඉක්මනට මිදෙන්න පුළුවන්. මම මේ කරන දේයින් ඔයාලත් කරලා බලන්න. මම අනිවාර්යයෙන්ම ජර්නල් ගැන බ්ලොග් එකක් අරගෙන එන්නම්. මට ඒක අමතක නැහැ. මම අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. මොකද ජර්නල් කියන දේ නම් ඇත්තටම ජීවිතේට ගොඩාක් වටිනවා. හරි. ඊට පස්සේ මම හදන්නේ අද මට පොඩි ස්ක්‍රබ් එකක් කියලා කියන්න පුළුවන්. මේක පැක් එකක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් මම පැක් එකක් දාන්න හිතුවා. මේකට ඕනේ වෙන්නේ කෝෆි, එතකොට මී පැණි, ආය මොනවාද ඔය දෙක විතරයි ඕන වෙන්නේ. ඒ දෙක දාලා හොඳට කලවම් කරලා මූණේ ගාන තියෙන හරිම ලේසි හදාගන්න. සහ මට මේකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ නිසා මම අනිවාර්යෙන් මේක පුළු වෙලාවට දානවා. මේ මී පැණි ගද්දි ටිකක් හොඳ මී පැණි එක ගන්න. ගොඩක් වෙලාවට දැන් තියෙන්නේ අර නිකන් කෘතිම මී පැණි එකක්නේ. ඒක නැතුව ওই බෙහෙත් කඩවල තියෙන හොඳම මී පැණි එකක්. අන්න ඒක බලලා ගන්න හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ පැක් එකෙන්. එතකොට හරි මම ඒක ගානකම් මම දැන් ඔයාලට කියන්නම්.
සතුට නීතියේ ඊළඟ රහස මොකක්ද කියලා. පරිගැනීමේ සහ තරහ සිතුවිලි. කවුරුම හරි කෙනෙක් ඔයාව රිද්දුවා නම්, එතකොට ඔයාට බැන්නා නම්, ඔයාගේ තරහ ඇවිස්සුවා නම්, ඔයා ඒ ගැන හිත ඉන්න එකෙන් වෙන්නෙම ඔයාව රිද්ද ගන්න එක විතරයි. තරහ, එතකොට ඊර්ෂ්‍යාව, ආය මෙන්න මේ වගේ සිතුවිලි නිසා අපි ඒවා ගැන හැම වෙලේම හිත හිටියොත් එහෙම අපේ අර සතුට කියන දේ පැනලා යනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ තරහ ගන්න නැතුව, කාටවත් ඊර්ෂ්‍යා කරන්න නැතුව අපි අපේ ගමන යන්න. කවුරු හරි බැන්නා නම්, කවුරු හරි තරහ යන දෙයක් කිව්වා නම් පුළුවන් තරම් ඒ දේ ඉක්මනට අමතක කරලා ඔයාගේ හිත සංසුන් කරගන්න. එතකොට පුළුවන් ඔයාගේ සතුට ඔයා ළඟම තියාගන්න. සතුරු නීතියේ තියෙන ඊළඟ රහස තමයි හැමදේම මට ඕන විදිහටම වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක නම් අපි ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට ඒ දේ මං හිතන්නේ හැමෝටම එහෙම හිතන දේම වෙනවා කියලා. අපේ මේ ජීවිතේ සමහර දේවල් අපිට හිතා ගන්න බෑ. ගොඩාක් වෙලාවට හිතා ගන්න බැරි දේවල් එනවා. ඉතින් ඒක තමයි මේ ලෝක ස්වභාවය. අපිට ඒව පාලනය කරන්න බෑ. දැනගන්න ඕනේ ඒ එන හැම දෙයකටම නම්‍යශීලීව මුහුණ දෙන්න. අපි හිතන දේ හැම වෙලෙම සිද්ධ වෙන්නේ නැහැ කියන දේ හැම වෙලෙම ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ. සතුරු නීතියේ තියෙන අවසාන රහස තමයි අඩුපාඩු ගැන සිතීම සහ මදි පුංචිකම. නැති දේවල්, තමන්ගේ අඩුපාඩු, පෙනුම, මේ දේවල් ගැන හිත හැම වෙලෙම පසුතැවෙනවා නම් ඒකෙන් ඔයාගේ සතුට නම් නැති වෙන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ අපිට තියෙන දේවල් වලින් සෑහීමටපත් වෙන්න. ඔයාට තියෙන දක්ෂතා, එතකොට ඔයාට තියෙන පෙනුම, ඉතින් මේවා ගැන හොඳට බලලා ඒ දේෙන් ඔයා සෑහීමටපත් වෙන්න. ඒ දේවල් වලට ඔයා ආදරය කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ තියෙන දේවල් ටික තව තවත් වැඩි කරගන්න. ඉතින් ඔයාලට තේරෙනවද මේ සතුටේ නීතියේ තියෙන රහස් හරිම ලේසි රහස් කියලා? අපිට ලේසියෙම කරන්න පුළුවන් රහස් තමයි තියෙන්නේ. හැබැයි මේවා අර අපි හිතන තරම් ලේසි නැහැ. හැබැයි මේවා ටික හරිම සරල දේවල් ටිකක්. මේවා ටික අපි කොහොම හරි කරගත්තොත් එහෙම අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. මම හිතනවා අද මම මේ කියලා දුන්න දේ ඔයාලත් ඔයාලගේ ජීවිතේට පොඩිම හරි දෙයක් ගන්න ඇති කියලා. සහ ඔයාලට හිතනවා නම් මම මේ දේ කියපු දෙයින් ඔයාලගේ ජීවිතේට දෙයක් ගත්තා කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා ඒ දාන හැම කමෙන්ට් එකක්ම මට ගොඩාක් වටිනවා. ඉතින් අද දවසෙන් භාගයක් මම මෙහෙම තමයි ගෙවා ගත්තේ. දැන් වෙලාවත් 11යි කාලට වගේ ඇති. නාලි ඉවර වෙලා මම දැන් ආයෙ යන්න ඕනේ මගේ ඊළඟ වැඩ ටිකට, කඩේට යන්නත් ඕනේ. ඉතින් ඔහොම තමයි මගේ නිමාඩු දවසෙන් භාගයක් මම ගත කරේ. ඉතින් අද vlog එක හොඳයිද නැත්නම් අද vlog එක බෝරින්ද මොනම හරි දෙයක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඉස්සලා කිව්වා වගේ මට ඔයාලා දාන කමෙන්ට්ස් ගොඩාක් වටිනවා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙම එන්නම්. මගේ වීඩියෝස් බලන ඔයාලට thank you so much. bye. මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්න.